මේ හෝටලේ නම් හොල්මන් ගුහාවක්. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හැමෝම කියන්නේ අමුතු භයානක දේවල් වෙනවා කියලා. මම දැන් ඉන්නේ ස්කුබි ඩූ කතාව ඇතුලේ. ලොකු අභිරහසක් තියෙනවා විසඳන්න පිටිපස්සේ තිබෙන දූපතේ. යමු එහෙමනම්. මේ ඉන්නේ වෙල්මා සහ ඩැෆ්නි. ඒ දෙන්න දැනටමත් අභිරහස විසඳන්න පටන්ගෙන. හරි. මේ ඉන්නේ ස්කුබි සහ ෂැගි. මේ ඉන්නේ මම පොඩි කාලේ අපේ ගෙදර හිටපු බල්ලා. මෙයා නම් මම පොඩි කාලෙදිම නැති වුණා. හැබැයි මේ බ්ලොග් එකේ හැම තැනකම මෙයා ඉඳීවි. ඒ දූපතේ අභිරහස මොකද්ද දන්නවද? දනට ආරංචි වුණ හැටියට ඒ දූපතේ තියෙන හෝටලේ හොල්මන් ඉන්නවලු. අපි දූපතට ආවා. මෙහි තියෙන්නේ පරණ කාලේ වයිබ් එක. යමු එහෙමනම් හොටෙල් එකට. මිනිස්සු කියන විදියට මේ හෝටලේ තමයි හොල්මන් ඉන්නවා කියන්නේ. අපි ගිහිල්ලම බලමු. ඩැෆ්නි මොකද හිතන්නේ මේ හොටෙල් එක ගැන? හරි গুপ্তභාවයක් තියෙනවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මම තමයි දූපත අයිති නගරයේ නගරාධිපති. කටකතාවලට රැවටෙන්න එපා. ගිහින් හොඳට විනෝද වෙන්න. අපි දවසක් දෙකක් මේ හොටෙල් එකේ නැවතිලා බලමු මචං. ෂැගීසා ස්කුබීලා දැක්කෙම නෑ. මම හිතන තැන තමයි අනිවාර්යෙන් නැත්තේ. යමුකෝ බලන්න. මේ හෝටලේ නම් හොල්මන් ගුහාවක්. මනස්ගාත ළමයිනේ. ඒ අකුණු සැර වැදුන වෙලාවේ ගහක අත්තක හෙවණැල්ලක් වැටෙන්නේ නැති. මට හොයාගන්න පුළුවන් වුණ හෝඩුවවල් වලට අනුව මේ දේවල් පිටිපස්සේ ඉන්න ඕන සාමාන්‍ය මිනිස්සෙක්. හොටෙල් එකේ නැවතිලා ඉන්න අය රෑ කෑමටත් කලින් මෙතනින් යන්න පටන්ගෙන තියෙනවා. හැමෝම කියන්නේ අමුතු භයානක දේවල් වෙනවා කියලා. මේ දූපතේ කල්චර් එකක් තියෙනවා හැමෝම අඳින්න පළඳින්න ඕන පරණ කාලේ විදියට. ඒක නම් මරු. මම හිතන්නේ කුණාටුව නිසා විදුලිය නැති වුණා. මම දෙපාරක්ම අමුතු දේවල් දැක්කා. අපි දැන් යන්න හදන්නේ මේ සැරිසරන්නේ කවුද කියලා හොයාගන්න. අපිට මේ අභිරහස විසඳන්න නම් විසිරිලා හොයන්න වෙනවා. විදුලියත් ආපහු ලැබෙයි කියලා හිතමු. මම තෝරගත්තේ හෝටලේ යටටට්ටුව චෙක් කරලා බලන්න. යමු එහෙනම්. ලකී කොහෙද යන්නේ? පොරට මොකක් හරි ඉවක් දැනුණා වගේ.